ඉතිස්සක සිගාල සූත්‍රය සිගාලෝවාද සූත්‍රය දීඝනිකාය සිගාල සූත්‍රයෙන් කරුණු උපුටා ගැනීම හා සරලව පැහැදිලි කිරීම. එක් සමයකී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ලෙහෙනුන්ට අභය භූමියක් වූ වේළුවනේහි වැඩවසන සේක. එසමයෙහි සිගාලක නම් ගෘහපති පුත්‍රයෙක් පාන්දරින් අවදිව රජගහ නුවරින් නික්ම තෙත් වස්ත්‍ර ඇතිව තෙත් හිසකෙස් ඇතිව ඇඳිලි බැඳගෙන බොහෝ දිශාවන් වඳී. එනම් නැගෙනහිර දිශාවය, දකුණු දිශාවය, බටහිර දිශාවය, උතුරු දිශාවය, යට දිශාවය, උඩ දිශාවය වශයෙනි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවේහි සිවුරු හැඳ පොරවාගෙන පාත්‍රය හා සිවුර ඇතිව රජගහ නුවරට පිඬු පිණිස වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ සිගාලක ගෘහපති පුත්‍රයා කලින්ම අවදිව රජගහ නුවරින් නික්ම තෙත් වස්ත්‍ර ඇතිව තෙත් හිසකෙස් ඇතිව ඇඳිලි බැඳගෙන බොහෝ දිශාවන් වඳිනු දුටුසේක. දැක සිගාලක ගෘහපති පුත්‍රයා ඇමතූ සේක. ගෘහපති පුත්‍රය, ඔබ කලින්ම අවදිව රජගහ නුවරින් නික්ම තෙත් වස්ත්‍ර ඇතිව තෙත් හිසකෙස් ඇතිව ඇඳිලි බැඳගෙන බොහෝ දිශාවන් මක් නිසා වඳින්නේහිද? ස්වාමීනි, මා පියාණන් කලුරිය කරද්දී මට මෙසේ කීවේය. දරුව, දිශාවන් වන්දනා කරවයි. ස්වාමීනි, ඒ මම පියාගේ වචනයට සත්කාර කරන්නෙම්, ගෞරව කරන්නෙම්, ගුරුමන් කරන්නෙම්, පුදන්නෙම්, හිමිදිරියෙන් නැගිට රජගහ නුවරින් නික්ම තෙත් වස්ත්‍ර ඇතිව තෙත් හිසකෙස් ඇතිව ඇඳිලි බැඳගෙන බොහෝ දිශාවන්ට වන්දනා කරමි. ගෘහපති පුත්‍රය, ආර්ය විනයෙහි වනාහි මේ අයුරින් සය දිශාවෝ නොවැන්ද යුක්තාහ. ස්වාමීනි, ආර්ය විනයෙහි වූ කලී සය දිශාවෝ කොල් අයුරින් වැන්ද යුක්තාහුද? යහපති ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ආර්ය විනයෙහි සදිසාවෝ යම් අයුරකින් වැඳිය යුක්තාහුද, ඒ අයුරින් මට ධර්මය දේශනා කරනසේකෝ. එසේ වී නම් ගෘහපති පුත්‍රය, අසව, මැනවින් මෙනෙහි කරව, පවසන්නෙමි. එසේය, ස්වාමීනි. සිගාලක ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට පිළිවෙදන් දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ගෘහපති පුත්‍රය, යම් කලෙක ආර්ය ශ්‍රාවකයාට එක සතර කර්ම ක්ලේශයෝ ග්‍රහීණ වූ වෙද්ද, දෙක සිය තැනෙක්හි පාප කර්මයක් නොකරයිද, තුන භෝග සම්පත් විනාශ වෙන දොරටු සය සේවනය නොකරයිද, මෙසේ ඔහු 14ක් වූ පව්වලින් බැහැර වූයේ වේද, 4 සය දිශාව වසා තැබුවේ වේද, දෙලොවම ජය ගැනීම පිණිස පිළිපන්නේ වෙයි. ඔහු විසින් මෙලොවද සතුටු කරන ලද්දේ වෙයි. පරලොවද සතුටු කරන ලද්දේ වෙයි. ඔහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදින්නේය. හැෂක ඔහුට කවර කර්මක්ලේශයෝ 4ක් ප්‍රහීන වූවාහු වෙද්ද? ගෘහපති පුත්‍රය, සත්ව ඝාතනය වනාහි කිලිටි ක්‍රියාවකි. සොරකම කිලිටි ක්‍රියාවකි. කාමයේහි වරදවා හැසිරීම කිලිටි ක්‍රියාවකි. බොරු කීම කිලිටි ක්‍රියාවකි. මොහුට 4ක් වූ මේ කර්මක්ලේශයෝ ප්‍රහීන වූවාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාළ සුගත වූ ශාස්ත්‍රුන් වහන්සේ යලි මෙයද වදාළසේක. සත්ව ඝාතනය, සොරකම, බොරු කීම කියනු ලැබේ නම් එය අනුන්ගේ අබුවන් කරා යාම යන මේ කිලිටි ක්‍රියාවන් නුවණැත්තෝ ප්‍රශංසා නොකරති. #2 කවරනම් සිල් තැනක පාප ක්‍රියාවක් නොකරයිද? පෘථග්ජන පුද්ගලයා තරුව කැමැත්ත, රාගය නිසා අගතියට යෑමෙන් පාපී ක්‍රියාවන් කරයි. තරුව ද්වේෂය නිසා අගතියට යෑමෙන් පාපී ක්‍රියාවන් කරයි. තරුව මෝහය නිසා අගතියට යෑමෙන් පාපී ක්‍රියාවන් කරයි. තරුව බය නිසා අගතියට යෑමෙන් පාපී ක්‍රියාවන් කරයි. ගෘහපති පුත්‍රය, යම් හේකින් ආර්ය ශ්‍රාවකයා කැමැත්ත නිසා අගතියට නොයයිද, ද්වේෂය නිසා අගතියට නොයයිද, මෝහය නිසා අගතියට නොයයිද, බය නිසා අගතියට නොයයිද, මේ 4 තැනෙහි පාපී ක්‍රියාවන් නොකරයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාළ සුගත වූ ශාස්ත්‍රුන් වහන්සේ යලි මෙයද වදාළසේක. යමෙක් කැමැත්තෙන් වේවා, ද්වේෂයෙන් වේවා, මෝහයෙන් වේවා, බයෙන් වේවා සත්පුරුෂ ධර්මයේ ඉක්මවා යයිද, කළුවර පක්ෂයෙහි ගෙවිගෙන යන සඳක් සෙයින් ඔහුගේ යස පිරිවර පිරිහියයි. යමෙක් කැමැත්තෙන් වේවා, ද්වේෂයෙන් වේවා, මෝහයෙන් වේවා, බයෙන් වේවා සත්පුරුෂ ධර්මයේ ඉක්මවා නොයයිද, පුර පක්ෂයෙහි වැඩිගෙන යන සඳක් සෙයින් ඔහුගේ යස පිරිවර වැඩේ. #3 භෝග සම්පත් විනාශ වන කවර දොරටු සයක් ඔහු සේවනය නොකරයිද? ගෘහපති පුත්‍රය, තරුව මත්වීමට අප්‍රමාද වීමට අත් හේතු වන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය වනාහි භෝග සම්පත් විනාශ වන දොරටුවකි. තරුව අවේලාවෙහි වීදි ගානේ ඇවිදීම භෝග සම්පත් විනාශ වන දොරටුවකි. තරුව නැටුම්, ගැයුම් ඇති තැන්, සමාජශාලා ආදියෙහි නිතර ගැවසීම භෝග සම්පත් විනාශ වන දොරටුවකි.
තරුව ප්‍රමාදය ඇති කරවන සූදුවෙහි යෙදීම භෝග සම්පත් විනාශ වන දොරටුවකි. තරුව පවිටු මිතුරන් හා එක්ව කල් ගෙවීම භෝග සම්පත් විනාශ වන දොරටුවකි. තරුව කම්මැලිකමෙන් කල් ගෙවීම භෝග සම්පත් විනාශ වන දොරටුවකි. ගෘහපති පුත්‍රය මත්වීමට අත් ප්‍රමාදයට අත් හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙහි යෙදී සිටීමෙහි මේ දුර්විපාක සයකි. තරුව තමාගේ ඇස් පනාපිට ධනය වෙනසී යයි. තරුව කලකෝලාහල වැඩි. තරුව රෝගයන් හට ගැනීමට මුල් වෙයි. තරුව අපකීර්තිය උපදවයි. තරුව කෙහි වසාගත යුතු තැන් බාහිරට පෙන්වා හැසිරෙයි. තරුව නුවණ දුර්වල කරවීම සයවෙනි කරුණයි. ගෘහපති පුත්‍රය මේ වනාහි මත්වීමට ප්‍රමාදයට අත් හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙහි ඇති සයක් වූ දුර්විපාකය වූය. ගෘහපති පුත්‍රය අවේලාවෙහි වීදි ගානේ ඇවිදීමෙහි මේ දුර්විපාක සයකි. තරුව ඔහු විසින් තමාවද පරිස්සම් නොකරන ලද්දේ නොරකින ලද්දේ වේ. තරුව ඔහු විසින් සිය අමුදරුවෝ අත් පරිස්සම් නොකරන ලද්දාහු නොරකින ලද්දාහු වෙති. තරුව ඔහු විසින් තමා ළඟ ඇති වටිනා දේද පරිස්සම් නොකරන ලද්දේ නොරකින ලද්දේ වෙයි. තරුව අන්‍යයන් විසින් කරනු ලබන පාපී කටයුතුවලදී මොහු අත් හවුල්කරුවෙක් දැයි සැක කරන්නේ වෙයි. තරුව අභූත චෝදනාවන් වලටද ලක් වෙයි. තරුව බොහෝ දුක් ඇති කර දෙන කරුණු පෙරටු කරගත්තේ වෙයි. ගෘහපති පුත්‍රයනි මේවා වනාහි අවේලාවෙහි වීදි ගානේ ඇවිදීමෙහි ඇති සයක් වූ දුර්විපාකය වූය. ගෘහපති පුත්‍රය නැටුම් ගෙයුම් ඇති සමාජශාලා ආදියෙහි නිතර හැසිරීමෙහි මේ දුර්විපාක සයකි. තරුව නැටුම් කොහි තිබේද? තරුව ගෙයුම් කොහි තිබේද? තරුව වැයුම් කොහි තිබේද? තරුව නාට්‍ය සංදර්ශන කොහි තිබේද? තරුව අත්පොලසන් දෙමින් සතුටු වෙන ක්‍රීඩෝත්සව කොහි තිබේද? තරුව කලගෙඩියෙන් කරන සෙල්ලම් කොහි තිබේද? වශයෙන් නිබඳු තැන් සොයා කාලය ධනය අත්වනසා ගනී. ගෘහපති පුත්‍රය මේ වනාහි නැටුම් ගෙයුම් සමාජශාලා ආදියෙහි නිතර හැසිරීමෙහි ඇති සයක් වූ දුර්විපාකය වූය. ගෘහපති පුත්‍රය ප්‍රමාදයට හේතුවන සූදුවට ලොල්ව සිටීමෙහි මේ දුර්විපාක සයකි. තරුව ජයගත් විට පෙරදුණු තැනැත්තා තුල වෛරය උපදවයි. තරුව පෙරදී ගිය විට නැතිවුණු වස්තුව ගැන ශෝක කරයි. තරුව තමාගේ ඇස් පනාපිට තම ධනය නැසී යයි. තරුව සභාවකට ගිය විට ඔහුගේ වචනයට තැනක් නොලැබේ. තරුව යහළු මිතුරන් ඔහු හෙලා දැක කතා කරයි. තරුව මේ පුරුෂ පුද්ගලයා සූදු අන්තුවෙකි. අමු දරුවන් පෝෂණය කරන්නට නොහැක්කෙකි වශයෙන් ආවාහ විවාහ කටයුතුවලදී නොපතන ලද්දේ වෙයි. ගෘහපති පුත්‍රය මේ වනාහි ප්‍රමාදයට හේතුවන සූදුවට ලොල්ව සිටීමෙහි සයක් වූ දුර්විපාකය වූය. ගෘහපති පුත්‍රය පවිටු මිතුරන් සමග එක්ව වාසය කිරීමෙහි මේ දුර්විපාක සයකි. තරුවේ යම් කෙනෙක් සූදු අන්තුව වෙත්ද ඔහු ඔහුගේ මිත්‍රයෝය ඔහුගේ යහළුවෝය. තරුවේ යම් කෙනෙක් ස්ත්‍රී සල්ලාලයෝද ඔහු ඔහුගේ මිත්‍රයෝය ඔහුගේ යහළුවෝය. තරුවේ යම් කෙනෙක් බේබද්දෝද ඔහු ඔහුගේ මිත්‍රයෝය ඔහුගේ යහළුවෝය. තරුවේ යම් කෙනෙක් බොරුවෙන් රවටන්නෝද ඔහු ඔහුගේ මිත්‍රයෝය ඔහුගේ යහළුවෝය. තරුවේ යම් කෙනෙක් වංචාකාරයෝද ඔහු ඔහුගේ මිත්‍රයෝය ඔහුගේ යහළුවෝය. තරුවේ යම් කෙනෙක් සාහසික අපරාධකාරයෝද ඔහු ඔහුගේ මිත්‍රයෝය ඔහුගේ යහළුවෝය. ගෘහපති පුත්‍රය මේ වනාහි පවිටු මිතුරන් සමග එක්වීමෙහි ඇති සයක් වූ දුර්විපාකය වූය. ගෘහපති පුත්‍රය කම්මැලිව වාසය කිරීමෙහි මේ දුර්විපාක සයකි. තරුව සීතල අධිකය කියා වැඩ නොකරයි. තරුව උණුසුම අධිකය කියා වැඩ නොකරයි. තරුව බොහෝ සවස් වී ඇත්තේය කියා වැඩ නොකරයි. තරුව තවම ඉතා උදෑසනය කියා වැඩ නොකරයි. තරුව ඉතා බඩගිනි ඇත්තෙමි කියා වැඩ නොකරයි. තරුව බොහෝ කොට අනුභව කළෙමි කියා වැඩ නොකරයි. මෙසේ ඔහු විසින් කළ යුතු වැඩ කටයුතු බහුල වශයෙන් අතපසු කරමින් වාසය කරන විට ඔහුට නූපන් භෝගයෝද නූපදිති. උපන් භෝගයෝද පරිහරණයෙන් අවසන් වී යති. ගෘහපති පුත්‍රය මේ වනාහි කම්මැලිව වාසය කිරීමෙහි ඇති සයක් වූ දුර්විපාකය වූය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාළ සුගත වූ ශාස්ත්‍රුන් වහන්සේ විසින් යලි මේ ගාථාවන් වදාළසේක. හමු වූ තැනෙහිදී බොහෝ ලෙන්ගතු වන යහළුවෙක් සිටි. වීමට පමණක් යහළු වන යහළුවෙක් සිටි. වැඩක් ඇති කලෙහි යමෙක් උදව් දේද ඔහුද යහළුවෙකි. හිරු උදාවන තෙක් නිදා ගැනීමද අනුන්ගේ අඹුවන් අසුරු කිරීමද වෛර බහුලව සිටීමද අනුන්ට අයහපත කිරීමද පවිටු මිතුරන් ඇති බවද තද මසුරු බවද යන මේ සය කරුණ පුරුෂයා විනාශයට පත් කරයි. පවිටු මිතුරන් සිටින පවිටු යහළුවන් සිටින වාපී අවතුම් පැවතුම් ඇති මිනිසා මෙලොව අත්වැනසේ.
පරලොව අත්වැනසේ සූදුවෙහි යෙදීම, අනුන්ගේ අඹුවන් අසුරු කිරීම, මත්පැන් බීම, නැටුම් සංගීත ක්‍රීඩා ආදිය සොයා යෑම, දහවල් නිදා ගැනීම, පවේලාවෙහි වීදි ගානේ ඇවිදීම, බවිටු මිතුරන් සිටීම, තද මසුරු බව යන මේ සය කරුණ පුරුෂයා විනාශයට පත් කරයි. සූදු ක්‍රීඩාවෙහි යෙදෙති. සුරාබොති තම පණ හා සමකොට රකින අනුන්ගේ අඹුවන් කරා යති. නිහින පුද්ගලයන් ඇසුරු කරන ඔවුහු ගුණයෙන් වැඩුණවුන් ඇසුරට නොගනිති. ඔවුහු කළුවර පක්ෂයෙහි ගෙවී යන සඳක් සෙයින් පිරිහී යති. යමෙක් ධනය කිසිවක් නැතිව මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට ලොල්ව සිටීද, පිපාසිතේ පොකුණක් වෙත ගොස් පැන් බොන සෙයින් බේබදුව සිටීද, ණය ගනීද, ඔහු වහාම සිය පවුල පරිහානියට පත් වූ පවුලක් බවට පත් කරයි. දහවල් නිදන්නා වූ, රෑ පිබිද සිටීම නොකැමැති වූ, නිතර මත් වී සිටින, නරකට ඇබ්බැහි වූ තැනැත්තා හට ගිහිගේ වසන්නට නොහැක්කය. දැන් සීතල අධිකය, උණුසුම අධිකය, ඉතා සවස් වූයේ ආදී වශයෙන් සිය වැඩ කටයුතු අත්හැර දැමූ මිනිසුන් පසුකොට ධන සම්පත්තියයි. යමෙක් මෙහිලා සීතල අත්, දැඩි උණුසුම අත් තනපතකටවත් වැඩි තරමකට ගණන් නොගෙන, වීරවන්ත පුරුෂයෙකු කටයුතු කරන ලෙසින් වැඩ කරයි නම්, ඔහු සැපයෙන් බැහැරට නොයයි. ගෘහපති පුත්‍රය, මිතුරන්ගේ වේශයෙන් සිටින, මිතුරන් නොවන මොවුන් 4 දෙනා දත යුක්තාහුය. අඤ්ඤදත්වර නමින් මිතුරෙකුගේ වෙසින් සිටින මිතුරෙකු නොවන්නා දත යුත්තේය. වචීපරම නමින් මිතුරෙකුගේ වෙසින් සිටින මිතුරෙකු නොවන්නා දත යුත්තේය. අනුප්පියබානී නමින් මිතුරෙකුගේ වෙසින් සිටින මිතුරෙකු නොවන්නා දත යුත්තේය. අපායසහාය නමින් මිතුරෙකුගේ වෙසින් සිටින මිතුරෙකු නොවන්නා දත යුත්තේය. ගෘහපති පුත්‍රය, මිතුරෙකුගේ වෙසින් සිටින අඤ්ඤදත්වර අමිත්‍රයා සිව් කරුණකින් දැනගත යුත්තේය. තරුව සිය මිතුරාගෙන් ඒකාන්තයෙන්ම කිසිවක් දැහැගෙනම යයි. තරුව ස්වල්ප දෙයක් දී සිය මිතුරාගෙන් බොහෝ දෙයක් ගන්නට කැමැතිය. තරුව තමාට බයක්, කරදරයක් වූ විට පමණක් මිතුරාට උදව් පිණිසයි. තරුව තමාගේම ලාභ ප්‍රයෝජන උදෙසා මිතුරුකම පවත්වයි. ගෘහපති පුත්‍රය, මිතුරෙකුගේ වෙසින් සිටින වචීපරම අමිත්‍රයා සිව් කරුණකින් දැනගත යුත්තේය. තරුව කලින් කිව්වනම් මේ උදව්ව කළ හැකිව තිබුණේ ආදී වශයෙන් අතීතයෙන් සංග්‍රහ කරයි. තරුව ඉදිරියේදී ඔබ වෙනුවෙන් මෙබඳු දේ කරන්නෙමි ආදී වශයෙන් අනාගතයෙන් සංග්‍රහ කරයි. තරුව නිරර්ථක වචන වලින් බොරු සංග්‍රහ කරයි. තරුව වර්තමානයේහි උදව්වක් අවශ්‍ය වූ විට උදව් දෙනු වෙනුවට තමාට සිදු වූ විපත් කරදර කියාපායි. ගෘහපති පුත්‍රය, සිය කරුණකින් මිතුරෙකුගේ වෙසින් සිටින අනුප්පියබානී අමිත්‍රයා දැනගත යුත්තේය. තරුව තම යහළුවා කරන පාපී ක්‍රියාවන් මැනවැයි අනුමත කරයි. තරුව ඔහුගේ යහපත් ක්‍රියාවන්ද මැනවැයි අනුමත කරයි. තරුව යහළුවා ඉදිරියේහි ප්‍රශංසා මුඛයෙන් කතා කරයි. තරුව ඔහු නැති විට ඔහුගේ නුගුණ කියයි. ගෘහපති පුත්‍රය, සිය කරුණකින් මිතුරෙකුගේ වෙසින් සිටින අපායසහාය අමිත්‍රයා දත යුත්තේය. තරුව මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය වෙනුවෙන් හිතවත් වෙයි. තරුව අවේලාවෙහි වීදි ගානේ ඇවිදින්නට හිතවත් වෙයි. තරුව සංගීත නාටක ක්‍රීඩා සමාජශාලා ආදියෙහි ගැවසෙන්නට හිතවත් වෙයි. තරුව ප්‍රමාදයට හේතු වෙන සූදු ක්‍රීඩාවෙහි යෙදෙන්නට හිතවත් වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාළ සුගත වූ ශාස්ත්‍රුන් වහන්සේ යලි මෙයද වදාළසේක. අඤ්ඤදත්වර නම් යම් මිතුරෙක් වේද, වචීපරම නම් යම් මිතුරෙක් වේද, අනුප්පියබානී නම් යම් මිතුරෙක් වේද, ධන විනාශයට උදව් දෙන අපාය සහාය නම් යම් මිතුරෙක් වේද, නුවණැත්තා මේ සිල් දෙනා මිතුරන් නොවන බව තේරුම්ගෙන බය සහිත මාර්ගයක් දුරු කරන කෙනෙකු සෙයින් දුරින්ම දුරු කරන්නේය. ගෘහපති පුත්‍රය, මේ සුහද මිතුරෝ සිල් දෙනා දත යුක්තාහුය. උපකාරී නම් සුහද මිතුරා දත යුත්තේය. සමාන සුඛ දුක්ඛ නම් සුහද මිතුරා දත යුත්තේය. අත්තක්කායී නම් සුහද මිතුරා දත යුත්තේය. ආනුකම්පක නම් සුහද මිතුරා දත යුත්තේය. ගෘහපති පුත්‍රය, සිය කරුණකින් උපකාරී නම් සුහද මිතුරා දැනගත යුත්තේය. තරුව ප්‍රමාදයට පත් වූ මිතුරාව රකී. තරුව පමා වූ මිතුරා සතු වටිනා දේ අත්රකී. තරුව බියක් පැමිණි විට මිතුරාට පිහිට වෙයි. තරුව මිතුරාට කළ යුතු දෙයක් ඇති කලෙහි ඊට අවශ්‍ය පමණට අත් වඩා දෙගුණයක් සම්පත් දෙයි. ගෘහපති පුත්‍රය, සිය කරුණකින් සමාන සුඛ දුක්ඛ නම් සුහද මිතුරා දත යුත්තේය. හේ තරුව තමාගේ පෞද්ගලික දේ සිය මිතුරාට නොසඟවා කියයි. තරුව මිතුරාගේ පෞද්ගලික කරුණු පිටතට නොදී සුරකී. තරුව මිතුරා විපතට පත් වූ විට අත් නොහරී.
තරුව මිතුරාගේ යහපත පිණිස සිය ජීවිතය වුවත් පුදන්නට කැමැති වෙයි. ගෘහපති පුත්‍රය සිය කරුණකින් අත්තකායි නම් සුහද මිතුරා දත යුත්තේය. හේ තරුව සිය මිතුරාව පවින් වළක්වයි. තරුව පිනෙහි යොදවයි. තරුව නොඇසූ ධර්මය අසන්නට සලස්වයි. තරුව දෙව්ලොවට මඟ කියා දෙයි. ගෘහපති පුත්‍රය සිව් කරුණකින් ආනුකම්පක නම් සුහද මිතුරා දත යුත්තේය. හේ තරුව සිය මිතුරාගේ පිරිහීම ගැන නොසතුටු වෙයි. තරුව දියුණුව ගැන සතුටු වෙයි. තරුව අන්‍යයන් විසින් සිය මිතුරාගේ නුගුණ කියන විට එය වළක්වයි. තරුව මිතුරාගේ ගුණ කියන්නාට පසසයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාළ සුගත වූ ශාස්ත්‍රුන් වහන්සේ යලි මෙයද වදාළසේක. යම් මිතුරෙක් උපකාරී නම් වේද, යම් මිතුරෙක් සැප දුකෙහි සම වේද, යම් මිතුරෙක් දෙලොවේ යහපත සලසයිද, යම් මිතුරෙක් අනුකම්පා කරයිද, නුවණැත්තා මෙසේ මේ මිතුරන් සිල් දෙනා හඳුනාගෙන තම කුසෙහි උපන් පුතුට සලකන මවක සෙයින් සකස් කොට ඇසුරු කළ යුත්තේය. සිල්වත් නුවණැති තැනැත්තා දිවෙන ගින්නක් සෙයින් බබලයි. මල් පැණි රැස් කරනා බඹරෙකු සෙයින් ධාර්මිකව භෝග සම්පත් රැස් කරන්නාගේ වස්තුව තුමසක් බඳින පරිද්දෙන් භෝග සම්පත් වඩා රැස් වී යයි. මෙසේ භෝග සම්පත් රැස් කොට ගිහිගෙයි වසන්නට දක්ෂ වූ ගිහි තැනැත්තා ඒ භෝග සම්පත් සිව් කොටසකට බෙදයි. ඔහු ඒකාන්තයෙන් සුහද මිතුරන් බැඳගනී. එක් භෝග සම්පත් කොටසක් තමාගේ පරිහරණයට යොදවයි. දෙකොටසක් සිය ව්‍යාපාරයන්ට යොදවයි. විපත්වලදී පිහිටවන්නේ ඒ වෙනුවෙන් සිව්වෙනි කොටස තැන්පත් කරන්නේය. 4. ගෘහපති පුත්‍රය ආර්ය ශ්‍රාවකයා සයි දිශාව වසා තබන්නේ කෙසේද? ගෘහපති පුත්‍රය මේ සදිසාවෝ දත යුත්තාහුය. පූර්ව දිශාව යනු මව්පියෝ යයි දත යුත්තාහුය. දකුණු දිශාව යනු ගුරුවරු යයි දත යුත්තාහුය. බටහිර දිශාව යනු අමුදරුවෝ යයි දත යුත්තාහුය. උතුරු දිශාව යනු යහළු මිත්‍රයෝ යයි දත යුත්තාහුය. යට දිශාව දාස කම්කරුවෝ යයි දත යුත්තාහුය. උඩ දිශාව ශ්‍රමණ බ්‍රාහ්මණයෝ යයි දත යුත්තාහුය. ගෘහපති පුත්‍රය පුත්‍රයෙකු විසින් පූර්ව දිශාව වූ මව්පියෝ පස් කරුණකින් උපස්ථාන කළ යුත්තාහුය. මව්පියන් විසින් හැදූ වැඩූ මම තරුව මහලු වූ කල ඔවුන්ව රැකබලා ගන්නෙමි. තරුව මව්පියන්ට කළ යුතු දෙයක් ඇති කලෙහි කර දෙන්නෙමි. තරුව මව්පියන්ගේ කුල පරපුර ඒ අයුරින් තබා ගන්නෙමි. තරුව මව්පියන්ගෙන් ලද දායාදේ නිසි අයුරින් පරිහරණය කරන්නෙමි. එමෙන්ම තරුව මව්පියන් මියගිය පසු දන්පැන් පුදා ඔවුන්ට පින්පෙත් දෙන්නෙමි. ගෘහපති පුත්‍රය පුත්‍රයෙකු විසින් පූර්ව දිශාව වූ මව්පියෝ මේ පස් කරුණෙන් උවටන් කරනු ලබන්නාහු පස් කරුණකින් සිය පුත්‍රයාට ඔවුහු අනුකම්පා කරති. තරුව පවින් වළක්වති. තරුව පිනෙහි උදවති. තරුව ශිල්ප ශාස්ත්‍රාදීෙහි පුහුණු කරවති. තරුව ගැළපෙන ස්ත්‍රියක හා සම්බන්ධ කරවති. තරුව සුදුසු අවස්ථාවෙහි දායාදය පවරති. ගෘහපති පුත්‍රය පුත්‍රයා විසින් පූර්ව දිශාව වූ මව්පියෝ මේ පස් කරුණින් උවටන් කරන ලද්දාහු යතෝක්ත පස් කරුණෙන් සිය පුතුට අනුකම්පා කරති. මෙසේ ඔහු විසින් මේ පූර්ව දිශාව අනතුරු නොවන අයුරින් රැකවරණයෙන් යුක්තව බය රහිතව වසා තබන ලද්දේ වේ. ගෘහපති පුත්‍රය ශිෂ්‍යයෙකු විසින් දකුණු දිශාව වූ ගුරුවරයෝ පස් කරුණකින් උවටන් කළ යුත්තාහුය. තරුව ගුරුවරු දැක හුනස්නෙන් නැගිටීමෙන්ද, තරුව ගුරුවරුන්ට උපස්ථාන කිරීමෙන්ද, තරුව ගුරුවරුන් උගන්වන දෑ හොඳින් ඇසීමෙන්ද, තරුව ගුරුවරුන්ට වතාවත් කිරීමෙන්ද, තරුව ගුරුවරුන් උගන්වන ශිල්පාදිය සකස් කොට ඉගෙන ගැනීමෙන්ද වශයෙනි. ගෘහපති පුත්‍රය ශිෂ්‍යයෙකු විසින් දකුණු දිශාව වූ ගුරුවරයෝ මේ පස් කරුණෙන් උවටන් කරන ලද්දාහු පස් කරුණකින් සිය ශිෂ්‍යයාට අනුකම්පා කරති. තරුව මනා හික්මවීමකට හික්මවති. තරුව මනාකොට ගනු ලැබුවක් සෙයින් ශිල්ප උගන්වති. තරුව ගුරුවරුන් අසා ඇති සියලු ශිල්ප මැනවින් කියා දෙති. තරුව ගුරුවරුන්ගේ විශේෂ යහළු මිතුරන්ට හඳුන්වා දෙති. තරුව දිශාවන්හි රැකවරණය සලස්වති. ගෘහපති පුත්‍රය ශිෂ්‍යයා විසින් දකුණු දිශාව නම් වූ ගුරුවරයෝ මේ පස් කරුණෙන් උවටන් කරන ලද්දාහු මේ පස් කරුණෙන් සිය සිසුවාට අනුකම්පා කරති. මෙසේ ඔහු විසින් මේ දකුණු දිශාව අනතුරු නොවන ලෙස රැකවරණයෙන් යුක්තව බය රහිතව වසා තබන ලද්දේ වේ. ගෘහපති පුත්‍රය සැමියා විසින් බටහිර දිශාව වූ බිරිඳ පස් කරුණකින් උපස්ථාන කළ යුත්තේය. තරුව ගරුසරු දක්වා කතා කිරීමෙන්ද, තරුව අවමන් කොට කතා නොකිරීමෙන්ද, තරුව සිය බිරිඳ ඉක්මවා වෙනත් ස්ත්‍රීන් කරා නොයාමෙන්ද, තරුව නිවසේහි වැඩ කටයුතු වලදී සිය බිරිඳට ප්‍රධානත්වය දීමෙන්ද, තරුව තමාට ශක්ති පමණින් ඇඳුම් ආග්තම් ආදිය මිලට ගෙන ඇයට තෑගි කිරීමෙන්ද. ගෘහපති පුත්‍රය මේ පස් කරුණෙන් සැමියා විසින් බටහිර දිශාව වූ බිරිඳ උවටන් කරන ලද්දේ ඕ තොමෝ සැමියාටද පස් කරුණකින් අනුකම්පා කරයි.
තරුව කලට වේලාවට ආහාර පාන සකස් කර දීම් ආදිය කර දෙයි. තරුව සේවක කාරකාදීන්ට යහපත්ව සලකයි. තරුව සිය සැමියා ඉක්මවා වෙනත් පුරුෂයන් කරා නොයයි. තරුව සිය සැමියා රැස් කළ ධනය රකී. තරුව සියලු කටයුතු වලදී කම්මැලි නැතිව දක්ෂ වේ. ගෘහපති පුත්‍රය සැමියා විසින් බටහිර දිශාව වූ බිරිඳ මේ පස් කරුණෙන් වුවටැන් කරන ලද්දී යථෝක්ත පස් කරුණෙන් සිය සැමියාට ඕපමෝ අනුකම්පා කරයි. මෙසේ ඔහු විසින් මේ බටහිර දිශාව අනතුරු නොවන ලෙස රැකවරණයෙන් යුක්තව වය රහිතව වසා තබන ලද්දේ වේ. ගෘහපති පුත්‍රය කුල පුත්‍රයා විසින් උතුරු දිශාව වූ යහළු මිතුරෝ පස් කරුණකින් වුවටැන් කළ යුත්තාහුය. තරුව දානයෙන්ය. තරුව ප්‍රිය වචනයෙන්ය. තරුව ධනෝපායන මාර්ගයන්ට උදව් කිරීමෙන්ය. තරුව සමාන සැලකීමෙන්ය. තරුව නොරවටීමෙන්ය. ගෘහපති පුත්‍රය කුල පුත්‍රයෙකු විසින් උතුරු දිශාව වූ යහළු මිතුරෝ මෙකී පස් කරුණෙන් වුවටැන් කරනු ලබන්නා වූ පස් කරුණකින් ඔහු එම කුල පුත්‍රයාට අනුකම්පා කරති. තරුව පමා වූ විට රකිති. තරුව පමා වූ මිතුරාගේ වටිනා දේ රකිති. තරුව බියක් හටගත් විට පිහිට වෙති. තරුව විපතකදී අත් නොහරිති. තරුව මිතුරාගේ පවුලේ දූ දරුවන් ආදීන්ටද සලකති. ගෘහපති පුත්‍රය කුල පුත්‍රයා විසින් උතුරු දිශාව වූ යහළු මිත්‍රයෝ මේ පස් කරුණෙන් වුවටැන් කරන ලදුව ඔහු යථෝක්ත පස් කරුණෙන් එම කුල පුත්‍රයාට අනුකම්පා කරති. මෙසේ ඔහු විසින් මේ උතුරු දිශාව අනතුරු නොවන ලෙස රැකවරණයෙන් යුක්තව වය රහිතව වසා තබන ලද්දේ වේ. ගෘහපති පුත්‍රය ස්වාමියා විසින් යට දිශාව වූ දාසකම්කරුවෝ පස් කරුණකින් උපස්ථාන කළ යුත්තාහුය. තරුව ඔවුන්ගේ හැකියාවන්ට ඔරොත්තු දෙන ලෙස වැඩ කටයුතු පැවරීමෙන්ද, තරුව ආහාර පාන වැටුප් ආදිය යහපත් ලෙස දීමෙන්ද, තරුව උන් අසනීප වූ විට විශේෂ උපකාර ලබා දීමෙන්ද, තරුව විශේෂ රසවත් දේවල් ඔවුන් සමග බෙදා හදා ගැනීමෙන්ද, තරුව අවශ්‍ය අවස්ථාවන්හිදී සේවකයින්ට නිවාඩු ලබා දීමෙන්ද වශයෙනි. ගෘහපති පුත්‍රය ස්වාමියෙකු විසින් යට දිශාව වූ දාසකම්කරුවෝ මේ පස් කරුණෙන් වුවටැන් කරනු ලබන්නා වූ පස් කරුණකින් ඔහු සිය ස්වාමියාට අනුකම්පා කරති. තරුව නියමිත වේලාවට අත්කලින්ම නැගිට වැඩ කටයුතු සඳහා සූදානම් වෙති. තරුව හැමට පසුව නින්දට යන තෙක්ම වැඩෙහි යෙදී සිටිති. තරුව දුන් දේ පමණක් ගනිති සොරකම් නොකරති. තරුව ඉතා හොඳින් සිය සේවා කටයුතු කරති. තරුව ස්වාමියාගේ හොඳ නම සිය කැමැත්තෙන් පතුරුවති. ගෘහපති පුත්‍රය ස්වාමියා විසින් යට දිශාව වූ දාසකම්කරුවෝ මේ පස් කරුණෙන් වුවටැන් කරන ලදුව ඔහු යථෝක්ත පස් කරුණෙන් සිය ස්වාමියාට අනුකම්පා කරති. මෙසේ ඔහු විසින් මේ යට දිශාව අනතුරු නොවන ලෙස රැකවරණයෙන් යුක්තව වය රහිතව වසා තබන ලද්දේ වේ. ගෘහපති පුත්‍රය කුල පුත්‍රයා විසින් උඩ දිශාව වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පස් කරුණකින් වුවටැන් කළ යුත්තාහුය. තරුව මෛත්‍රී කාය කර්මයෙන්ය. තරුව මෛත්‍රී වචී කර්මයෙන්ය. තරුව මෛත්‍රී මනෝ කර්මයෙන්ය. තරුව සිය නිවෙස්හි දොරටු නොවසා තැබීමෙන්ද, තරුව සිව්පසයෙන් උපස්ථාන කිරීමෙන්ද වශයෙනි. ගෘහපති පුත්‍රය කුල පුත්‍රයෙකු විසින් උඩ දිශාව වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ පස් කරුණෙන් වුවටැන් කරනු ලබන්නා වූ ඔහු සය කරුණකින් කුල පුත්‍රයාට අනුකම්පා කරති. තරුව පවින් වළක්වති. තරුව පිනෙහි උදවති. තරුව යහපත් සිතින් අනුග්‍රහ කරති. තරුව නොඇසූ ධර්මයන් අසන්නට සලස්වති. තරුව ඇසූ ධර්මයන් පිරිසිදු කර දෙති. තරුව දෙව්ලොවට මාර්ගය පවසති. ගෘහපති පුත්‍රය කුල පුත්‍රයා විසින් උඩ දිශාව වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ පස් කරුණෙන් වුවටැන් කරන ලදුව ඔහු යථෝක්ත සය කරුණෙන් කුල පුත්‍රයාට අනුකම්පා කරති. මෙසේ ඔහු විසින් මේ උඩ දිශාව අනතුරු නොවන ලෙස රැකවරණයෙන් යුක්තව බය රහිතව වසා දමන ලද්දේ වේ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාළ සුගත වූ ශාස්ත්‍රුන් වහන්සේ යලි මෙයද වදාළසේක. පෙරදිග යනු මව්පියෝය. දකුණු දිග යනු ගුරුවරුය. අවරදිග යනු අබුදරුවෝය. උතුරු දිග යනු යහළු මිතුරෝය. යටදිග යනු දාසකම්කරුවෝය. උඩ දිශාව යනු ශ්‍රමණ බ්‍රාහ්මණයෝය. ගිහි ගෙදර වසන්නට දක්ෂ වූ ගිහියා මේ දිශාවන් නමදින්නේය. නුවණැති, සිල්වත්, සියුම් අරුත් දන්නා, වැටහෙන නුවණැති, යටහත් පැවතුම් ඇති, පොලාරික ගතිගුණ නැති, ඉබඳු තැනැත්තා යස පිරිවර ලබයි. නැගී සිටිනා වීරය ඇති, කම්මැලි නැති, විපත්වලදී නොසැලෙන, නොකඩ කොට යහපත් පිළිවෙත් පවත්වන, සොඳුරු නුවණැති ඉබඳු තැනැත්තා යස පිරිවර ලබයි. සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කරන, මිතුරන්ට යහපත සලසන, අනුන් විසින් උදව් ඉල්ලන්නට සුදුසු, මසු රුමල දුරු කළ, අන් අයට යහපත පෙන්වන, යහපතෙහි හික්මවන, නැවත නැවත යහපත පෙන්වන ඉබඳු තැනැත්තා යස පිරිවර ලබයි. මෙහි දානය අත්
ප්‍රිය වචනයක්, අර්ථචර්යාව අධ්‍යයන යමක් ඇද්ද, එය අති ඒ පුද්ගලයා කෙරෙහි ධර්මානුකූලව සුදුසු පරිදි සමාන බව පවත්වත්ද, යන මෙන් යුක්ත වූ කල්හි ගමන් කරන රථයෙහි ඇනේමෙන් මේව ලොවෙහි සංග්‍රහයෝය. මේ සංග්‍රහයෝ ලොව නොතිබෙත් නම් පුතුගේ ක්‍රියාවෙන් මව හෝ පුතුගේ ක්‍රියාවෙන් පියා හෝ බුහුමනක් හෝ පූජාවක් හෝ නොලබන්නේය. යම් හේකින් නැනවත් වූ මේ සංග්‍රහ කළ යුතු කරුණු මැනවින් දැනගත්තාහුද, එහෙයින් උදාර බවට පත්වෙති. ඔහු ලොව පැසසුමට ලක්වෙති. මෙසේ වදාළ කල්හි සිංහලක ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසීය. ස්වාමීනි, ඊතා මනහරය. ස්වාමීනි, ඊතා මනහරය. ස්වාමීනි, යටට හරවා තැබූ දෙයක් උඩු අතට හරවන්නේ යම්සේද, වසා තැබූ දෙයක් විවෘත කොට පෙන්වන්නේ යම්සේද, මංගුලා වූවෙකුට නිසි මඟ පවසන්නේ යම්සේද, ඇස් ඇත්තෝ රූප දකිත්ව අඳුරෙහි තෙල් පහනක් දරන්නේ යම්සේද, එසේයින්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය වදාරන ලද්දේය. ඒ මම ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේව සරණ යමි. ධර්මය අත්, භික්ෂු සංඝයා අත් සරණ යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි තිබෙන තුරු තෙරුවන් සරණ ගිය උපාසකයෙකු සේමා පිළිගන්නාසේකවා. සිගාල සූත්‍රය නිමාවිය.